හෙලෝ ඇනිවර්ස් ඉතින් ඔන්න ඔයාලත් එක්ක අද මම කතා කරන්න යන්නේ වර්ඩ් ඩිෆයින් ඩෑන්ගෝඩ් කියන මාරම ලස්සන ඩොන්ගෝ එක ගැන. ඉතින් මේ ඩොන්ගෝ එකේ සීසන් 1 එකේ එපිසෝඩ් 12ක් තියෙනවා. ඉතින් අද අපි බලන්න යන්නේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් කතාව කෘතුහලයක් තියාගෙන බලන්න ඕන නිසා වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එක. අද කතාව පටන් ගන්නෙම ෆයිට් එකකින්. ඉතින් මේ ෆයිට් එක දෙන්නේ දේවතාවයන් දෙන්නෙක් අතර සහ ඒ වගේම සතුරු කණ්ඩායමක් අතර. ඉතින් මෙයාලා මෙහෙම සටන් කරන්නේ එයාලගේ දිව්‍යමය නහර ආරක්ෂා කරගන්න. ඉතින් ඒ වගේම මේ සතුරු පිරේ ඉන්න එක රාක්ෂයෙක් කියනවා මෙයාලට ඔයාලා නිසා මේ රාජධානි 3 බිඳ වැටීමක් සිද්ධ වුණොත් ඔයාලට කොහොමත් ගැලවීමක් නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී මෙයාලා මාරම ලොකු ෆයිට් එකක් තමයි තියන්නේ මෙයාලගෙන් බේරෙන්න. ඉතින් මේ දෙන්නා සූනියාව සහ බායුයු. අපි දැන් කතා කරමු රාජධානි 3 ගැන. ඉතින් මනුෂ්‍ය රාජධානිය වගේම ස්වර්ග රාජධානිය ඊළඟට තියෙන්නේ දිව්‍යමය රාජධානිය. ඉතින් මේ රාජධානි 3 අතර බිඳ වැටීමක් ඇති වෙයි කියලා තමයි මේ වෙලාවේදී අර රාක්ෂයා කියලා තියෙන්නේ. ඒ වගේම එන්නම ෆයිට් එක මාරම විදිහට හાર્ඩ් වෙනවා. ඒ වගේම ඉතින් මේ දෙන්නට පුළුවන් උපරිමයෙන්ම එයාලගේ ශක්තිය යොදවලා මේ සතුරුන්ට විරුද්ධව සටන් කරනවා. සතුරු 100ක් විතර එක්ක මේ දෙන්නා තනියම තමයි සටන් කරන්නේ. ඉතින් කොහොම හරි මෙයාලට පැවිලා තියෙන්නේ ලෝකයේ තියෙන රහස් ශක්තියින් වටිනා වට්ටෝරු ආරක්ෂා කරගන්න එක. ඉතින් මේ දෙන්නගේ දිව්‍යමය නහර ලබා ගන්න තමයි ඉතින් මෙයාලා ෆයිට් කරන්නේ. මොකද කිව්වොත් මෙයාලා මාරම ශක්තිමත් නිසා. ඉතින් මේ වෙලාවේදී කරන්න දෙයක් නැති තැන මේ දෙන්නත් එක්ක එකතු වෙලා එක්තරා රහස් ගුහාවකට පැනලා යනවා. ඒත් එක්කම සීන් එක ඉතින් කට් වෙලා අපිට පෙන්නන්නේ එක පුංචි කොල්ලෙක්ව. ඉතින් මෙයා හෙමීට එක කන්දක් පහු කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙයා මෙහෙම කඳු බෑවුම පළයට බහිද්දී එකපාරට ලිස්සලා වැටෙනවා. ඉතින් යා කොහොම හරි තමන්ගේ කඩුවෙන් රඳවලා මෙයා මෙතෙන්දී බේරෙනවා. ඉතින් කියන්න බැරි වුණා මේ කොල්ලගේ නම තමයි චෙන්සියන්. ඉතින් යා මෙහෙම මේ ඇවිල්ලා තියෙන්නේ මාරම අద్భుත ගමනක්. ඉතින් යාට කොහොම හරි නිරේ ආත්ම තනකොළය හොයාගන්න. ඉතින් ඒක හොයාගත්තොත් එයාගේ දිව්‍යමය නහර අවදි කරගන්න පුළුවන් වෙයි කියලා මෙයා මේ වෙලාවේදී දැඩිසේ විශ්වාස කරනවා. ඉතින් ඒත් එකම එයා යනවා ඒ පැලෑටිය දැකලා ඒක ගන්න. ඉතින් මෙතෙන්ට එන ලොකු බීස්ට් කෙනෙක් මෙයාට එක දිගට පහර දෙනවා. කොච්චර ශක්තිමත් මෙතනදී සටන් කරත් එයාට මේ ත්‍රාක්ෂයාට හීරීමක්වත් කරන්න බෑ. ඉතින් මේ බීස්ට් මේ වෙලාවේදී මෙයාත් එක්ක සටන් කරලා මෙයා පරාජය වෙන්න ඕන මෙන්න තියලා මෙයාට මතක් වෙනවා එයාට ගමේ අය විහිළු කරපු විදිහ. දුර්වල උරුමකාරයෙක් සිටින කෙනෙකුට කවදාවත් වංශයේ නායකත්වය දරන්න බෑ කියලා එයාගේ ගමේ කට්ටිය කියනවා එයාට මතක් වෙනවා. ඉතින් තවදුරටත් විහිළුවකට ලක් වෙන්න බෑ කියලා ගැම්ම ගන්න මෙයා මේ වෙලාවේදී කොහොම හරි ගිහිල්ලා නිරයාත්ම තනකොළය මෙතනදී ගන්නවා. ඉතින් ඒක එයා ගන්නවත් එක්කම එයා දන්නේම නැතුව ගිහිල්ලා වැටෙන්නේ එක්තරා කළු කුහරයකට. ඒත් එක්කම තමයි මෙන්න මේ ගුහාවට වැටුණු චෙන්සියන්ට අර දේවතාවයෝ දෙන්න හම්බෙන්නේ. ඉතින් ඒ දෙන්න මෙතන වැටිලා ඉන්නවා. ඔයාලට මතකද එයාලා කලින් පැනලා ආව එක ගුහාවකට. ඒ ගුහාව තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපේ චෙන්සියන් පොඩ්ඩක් ලං වෙලා බලනවා මොකද වෙන්නේ කියලා. ඉතින් ඒත් එක්කම අර ගෑනු ළමයා මෙයාට එක පහරක් ගහනවා. ඉතින් ඒත් එක්කම එයා පහර දෙන්න යද්දී එයාට සටන් කරගන්න බෑ. මොකද කිව්වොත් එයාලා දැන් හොඳටම දුර්වලයි. බායුයු කියන්නේ මේ වෙලාවේදී අපිට මේ මනුස්සයා මාරණ එක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඉතින් සූනියායෝ කියනවා ඔයා කියන එක හරි සහෝදරී කියලා. ඒ වගේම මෙයා අපිට දෙන උත්තරයත් එක්ක අපි එක තීරණය කරමු කියලා මේ වෙලාවේදී කියනවා. ඒත් එක්කම චෙන්සියන් කියන්නේ මම මෙහෙට ආවේ වැරදීමකින්. ඉතින් මං ඖෂධ බෑටි එකතු කරන්න එද්දී මාව කකුල ලිස්සලා තමයි මෙතෙන්ට ඇදගෙන වැටුනේ කියලා මේ වෙලාවේදී මෙයා ඇත්තම සිද්ධිය කියනවා. ඉතින් ඒත් එක්කම මේ ගෑනු ළමයි දෙන්නත් එයාව හඳුන්වලා දෙනවා. ඉතින් ඊට පස්සේ එයා යන්න හදද්දී සූනියායෝ එයාලා දෙන්නම දකිනවා එයාගේ ඉනේ තියෙන ඒ ඖෂධ පැලෑටිය. යෝ චෙන්සියන් මරලා මෙන්න මේ ඖෂධ පැලෑටිය ගන්න ගියත් මේත් එක්කම තමයි දෙන්නගේ ඇක්ට් එක පටන් ගන්නෙ. ඉතින් දෙන්න හොඳටම රඟපානවා දෙන්නට ගොඩක් අමාරුයි කියලා ඒ වගේම එයාලට මොකක් හරි විශේෂ ඖෂධයක් ඕනි කියලා. ඉතින් මේකට චෙන්සියනුත් හොඳටම ඇඳෙනවා. ඉතින් මේ ගෑනු ළමයි දෙන්නගේ රඟපෑම උත්කෘතම වෙන අවස්ථාවේදී ඉතින් චෙන්සියන් තීරණය කරනවා එයා ගාව තියෙන එක ඖෂධයක් මෙයාට ලබා දෙන්න. ඉතින් මේ වගේ පුංචි දෙයකින් පුළුවන් ද අපි දෙන්නව ජීවත් කරන්න කියලා මේ වෙලාවේදී සූනියායෝ කියනවා. ඉතින් ඒත් එක්කම බායුයුත් කලන්තේ දැම්මා වගේ එතනම ඇදගෙන වැටෙනවා. ඉතින් මේත් එක්කම මෙන්න බලන්න මගේ සහෝදරියත් එයාටත් මොනවද වුණා. ඉතින් ඒ නිසා අපිට මේක සුව කරගන්න නම් මොකක් හරි විශේෂිත ඖෂධයක් ඕනි කියලා. මම මේක දෙනවද? එහෙම නැත්නම් තියාගෙන ඉන්නවද කියලා කල්පනා කරන චෙන්සියන් ඒත් එක්කම මෙන්න මේ ඖෂධය අර දෙන්නට දෙනවා. දෙන්නත් එක්ක පැත්තකට ගිහිල්ලා ඖෂධය ආශ්වාස කරද්දී ඒක එයාට හරියට කරගන්න බෑ.
මොකද කිව්වොත් ඒ ඖෂධය එයාලට ආශ්වාස කරගන්න බැරි. එයාලා දැන් ගොඩක් දුර්වලයා ඉන්න නිසා. ඉතින් ඔන්න ඒත් එක්කම ඇවිලුණු ගෙනන පිදුරු දානවා වගේ අන්න අර බීස්ට් ආයෙත් එනවා මෙයාලත් එක්ක සටන් කරන්න. ඉතින් මේත් එක්කම චෙල්සි යන්නන් කියන්නේ ඔයාලා පොඩ්ඩක් ආරක්ෂා වෙන්න මං කොහොම හරි මෙයාව නවත්තන්නම් කියලා. ඉතින් එයා යාගේ උපරිම ශක්තිය යොදලා මේ වෙලාවේදී සටන් කරනවා. කොච්චර දක්ෂව චෙල්සියන් සටන් කරත් ඉතින් එයාට මේ බීස්ට්ව පරද්දන්න බෑ. ඒත් එක්කම එයාගේ කඩුවත් කැදිලා යනවා. ඉතින් සතා ගහපු ප්‍රහාරකින් එයා ඇතුළට විසික් වෙලා යනවා. ඉතින් එයා පාගලා මරන්න යද්දී අර දේවතාවියන් දෙන්නා එකතු වෙලා එයාලගේ බලය ක්‍රියාත්මක කරලා අපේ චෙල්සියන්ට දිව්‍යම නහර ලබා දෙනවා. ඉතින් මෙතනදී ඇති වෙන එක ගිවිසුමක්. රුධිරය සාක්ෂාත් කරගෙන ඉතින් මෙයාලා මෙතනදී ජීවිත 3ක් එක වගා කරනවා. ඉතින් මේකත් එක්කම මාර්ම විදියට පවර්ෆුල් වෙන අපේ චෙල්සියන් මේ වෙලාවේදී අර බීස්ට්ව පරද්දන්න එක එක උපක්‍රම යොදලා එයාගේ මුළු පවර් එකම යූස් කරන්න කල්පනා කරනවා. ඉතින් අර කලින් හිටපු දුර්වල කොල්ලා එහෙමනම් නෙමෙයි දැන් ඉන්නේ. ඉතින් යා මාර්ම ශක්තිමත් විවිධාකාරයේ වූ ප්‍රහාරයන් එක්ක මේ බීස්ට හැරෙන්නවත් බෑ. ඉතින් අන්තිමේට මෙන්න මෙහෙම තමයි පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක කොහොමද? ඔයාලට දිගටම ඩොන් ගෝ එක ගේන්නද? අද වීඩියෝ එකේ මොන වැරදි මොනවාද? මේ වගේ හැම දෙයක්ම ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් යාළුවනේ ඒ වගේම මතක් වෙනවා කලින් දාපු අර ලස්සන ඇනිම එකත් බලන්න. ඉතින් කලින් වීඩියෝ බලලා නැති අය ඔයාලට පුළුවන් ප්ලේලිස්ට් වලින් ගිහලා බලන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් මේ විදියටම හම්බෙමු. ඔයාලා හැමෝටම සයෝනාරා.